ya. Ya, pulang putar dulu ya. Ayo, ini. Mana? Oke. Ayo, dan. Ini. Ini parah ya. Hari ini kalian ini, minum ya ini kan, ukuran video look deh ya ini. Hari. Aku ini. Kita siapkan nanti. Angkat siapkan nanti. Hari angkat siapkan deh. Hari asli. Enak. Oh, mana ada tikunot? Mana ada hadis siapkan tikunot? Mana beti akar kan nanti tikunot? Enna mage ehta evilla pota mata katha karanne diwa dannawani maawa bete ekar ganne yanne inna tumu je kata dene tumu hari hari kono hitanne epa evilla mata katha karanne etani yanakota හැම වෙලාවෙම කතා කරලා යන්නේ ගේ මොනවා හරි තිබුණොත් මට කියන්න හරි එහෙනම් අපි යනවා ජය වේවා හරි අපි යනවා කේ හරි උස්සන්නයි හරි දෙයිද මල්ලේ නයි නෙල්ල හරි උන් කිව්වා මට පොඩ්ඩක් වෙලා ගියා මේ ඊරා වැඩක් මොකද මට මේ ඊරා වැඩක් මම උදේ ආවේ kok wow apa kena kau no eko ada විශේෂයි mana biscuit ilwan unna biscuit genawa biscuit තියෙනවා අචුප්පා අචුප්පා අපේ බබා යාට එකක් අරගෙන අර කියලා නාලගෙන ඉතින් ආයෙ අපදාම පොඩි අපර ආයෙ දෙන්නගේ හැටි බලන්නකෝ පිළිවිදුව ලස්සනට ඉන්නේ මම කාට තියාගෙන ඒකයි මොකද හැමදාම වාජි ප්ලේට් එක ඔයලා දාලා දිනවා ඒ තරමද මේ තරම සර්ණයි ඇත්තටම අර මම බඩුමල් වගේක් දෙන්න ගෙවල් දෙකට කතා කරා ඒ වැඩේ අද කරන්න තමයි මේ ලැහැත්ති වෙන්නේ. මොකද මම මේක මෙතන ඉඳලා ගත්තේ මම මේ ටික දවසකට කලින් අතරම කොළඹ මහත්තයෙක්ගේ මුස්ලිම් මහත්තයෙක්ගේ වැඩ කටයුත්තක් කරනවා. ඒ වැඩ කටයුත්ත කරලා ඉවර වුණාට පස්සේ මහත්තයා දවස් ගාන ගියාට පස්සේ මම බහිරෝ පූජාවක් තියලා ගෙදර ආරස්සාවක් දාලා සෙස්සාන්තියක් කරනවා. ඉතින් ඒගොල්ලන්ට ගොඩක් මං ගැන තියෙන විශ්වාසෙත් එක්ක ඒකලා දීපු වැඩේ ගැන ලොකු සතුටක් එක්ක ඒක පවුලම මෙහෙට ඇවිල්ලා දේවාලයට එනවා ඊයේ පෙරේදා ඇවිල්ලා මෙහෙට ඉතින් මෙතෙන්ට ඇවිල්ලා තව වැඩ ටිකක් කරලා යනකොට එයා මට කියලා යනවා මහත්තයා මෙතන එන මිනිස්සුන්ට වාඩි වෙන්න මම ඔයාට සෝපා එකක් එවනවා මෙන්න ඒ ඔකු සෝපා එක මොකද ඉත සතුටෙන් එහෙ ඉඳලා වාහනයක් දාලා වාහනයක පටවලා සල්ලිත් දීලා මට මේ මෙතෙන්ට ගෙනල්ලා දීලා තියෙනවා මේ වැඩේ කරන්න යන වෙලාවෙම මම කියන්නේ මම කරපු වැඩේත් එක ඇත්තටම ඔබතුමාට බොහොම ස්තුතියි මං කිසිම දෙයක් ඉල්ලලා නැහැ මට අරව දෙන්න මේවා දෙන්න කියලා හිත සතුටින් මේක කරන්නේ ඉතින් ඒ මුස්ලිම් මහත්තයෙක් මට නම මොකද්ද නම එතන නම මට මතක නැහැ මහත්තයා දන්නවා කතා කරනකොට කවුද කියන්නේ කියලා මේ කවුරු ගැනද කියලා මම නම කොහොමද කියන්නේ නැහැ මොකද එතුමාගේ පෞද්ගලිකත්වයෙන් හින්දා මම නම් කියන්නේ නැහැ වැඩ කළා දීපු එකනොත් හේතුවක් තියෙනවා ඇත්තටම මම කියන්න ගත්තේ ඔබතුමා ගෙන් මං කිසිම දෙයක් ඉල්ලන්නේ නැතුව ඔබතුමා හිත සතුටින් මේ සෝපා එක ඊයේ මම වැඩකට ගිහිල්ලා හිටපු වෙලාව අපේ ගෙදරට එවලා ඉතින් ඇත්තටම හරි සන්තෝෂයි ඔබතුමාට ඔබතුමා කරන කියන මේ ව්‍යාපාර ඔබතුමාගේ සියලු කටයුතු සිය පවුලේම සියලු දෙනාගෙන් බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වෙන්න ඕනේ මොකද මෙතන එන ලෙඩෙක් මෙතන එන අසරණ මිනිස්සෙක් තමයි මේකේ වාඩි වෙන්නේ මොකද මට මේක එව්වා කියලා මම මේක කාමරයක් ඇතුළට දාලා ගේ ඇතුළට දාලා වහගන්නේ නැහැ මේක මම ඔබතුමා මිනිස්සුන්ට වාඩි වෙන්න දුන්න දෙයක් විදිහට මෙතන තියෙනවා මිනිස්සු ඇවිල්ලා වාඩි වෙයි මිනිහෙක් ගිමන් හරි ඉතින් ඒ පින ඔබතුමාට අයිති වෙනවා ඔබතුමා කරන කියන සියලු කටයුතු සාර්ථක වෙනවා මෙන්න මගේ අනිත් වැඩේ අද මේ බඩු ටික මම දෙන්න යන්න ලැහැත්ති වෙන්නේ මම මේ දෙක දැන් ගෙවල් තුනකට දෙනවා ඒකත් එක්කම මට කියන්න ඕනේ අප්‍රේල් 14 වෙනිදා අවුරුද්දට මම අවුරුදු සමරන්නේ නෑ මේ ගෙදර මම අපේ කිසි කෙනෙකුට අවුරුදු ඒ කියන්නේ අපි කවුරු ඔක්කොම කතා කරලා ඒක තීරණය කරේ අප්‍රේල් 14 වෙනිදා මම කරන්න හිතන් ඉන්නවා ටිකක් ලොකු වැඩක් ළමා නිවාසයක් කිව්වොත් හරි ටිකක් මනස දුර්වල මේ කියන්නේ මානසික මට්ටම අඩු ළමයි ටිකක් ඉන්න තැනකට අප්‍රේල් 14 වෙනිදා කෑම මේසයක් හදලා දවල්ට කන්න වියලා මගේ අවුරුද්ද අප්‍රේල් 14 වෙනිදා තියෙන්නේ ඒ ළමයිත් එක්ක ඒ පිරිසත් එක්ක මොකද අවුරුදු 28 30 ඉන්නවා කිව්වා ඒත් අවුරුදු 7 8 ළමයි වගේ කොට්ටාසයක් එතකොට අවුරුද්ද දවසේ අපි කාටවත් ගෙදරින් එළියට ගිහිල්ලා කොහෙවත් එහෙම දෙයක් කරන්න වෙන්නේ නැහැ
හැබැයි අපි අවුරුදු කන්නේ එතන අපි හිත සන්තෝෂයෙන් අපි මේ වැඩේ කරනවා කවුරු හරි කැමති කෙනෙක් ඉන්නවා නම් මේ වෙනකොටත් බොහොම දෙනෙක් මගෙත් එකේ වැඩේට එකතු වෙලා තියෙනවා මොකද මම වචනයක් දීලා තියෙනවා මම මාසෙට දෙපාරක් මේ වැඩ කටයුතු කරනවා කොහොම හරි මෙන්න අද ගිය මාසේ 13 වෙනිදා වැඩක් කරා අද 31 මේ මාස ඉවරයි දෙපාරයි ලබන මාසෙත් මම මේ දේවල් කරනවා මම මේ වීඩියෝ දාන හැම වෙලාවෙම කියන්නේ අසරණ දුප්පත් පොඩි ළමයි ඉන්න ඉගෙන ගන්න තැන් වල කරගන්නම බැරි තැන් තියෙනවා නම් කවුරු හරි මට පොඩ්ඩක් ඒගොල්ලෝව සම්බන්ධ කරන්න එපා. සම්බන්ධ කරන්න මට කරන්න පුළුවන් උදව්වක් මම කරනවා ඒගොල්ලෝ වෙනුවෙන්. අද මේ බඩු ටික දෙනවා. ඉතින් සියලු දෙනාටම තෙරුවන් සරණයි. අනිත් එක කියන්න ඕන මේ බඩු දෙන්නේ මෙතෙන්ට ඇවිල්ලා මෙතෙන්ට එන්නේ ගොඩක් ලෙඩ්ඩු තුවාල. එතකොට එක එක ප්‍රශ්න තියෙන. මේ බඩු ටික මම දෙන්නේ මේ මිනිස්සු තියලා යන සල්ලි වලින්. ඒ කියන්නේ මේ මිනිස්සු තියලා ගිය සල්ලි තමයි මම මේවට වියදම් කරන්නේ මම මේක තුල ප්‍රාර්ථනා කරන්නේ මම මේ දේවල් දීලා මම යම් පිනක් කරනවද මම එන සියලු ලෙඩුන්ගේ සුබ සිද්ධිය සහ එන් සියලු ලෙඩුන්ගේ නිරෝගීත්වයට පත් වෙන්න ඕන කියන එක පත්තිනි මෑණියන්ට පින් දීලා සිද්ධ ගම්බාර දේවතාවුන් වහන්සේට පින් දීලා දෙවොල් දෙවියන්තුන්ට පින් දීලා කාලි මෑණියන්ට පින් දීලා මම මේ දෙන ගන්න පින් සියල්ල දෙවියන්ට අනුමෝදනා කරමින් ඉල්ලන්නේ මෙතෙන්ට අඩිය ගහන සියලු රෝගීන් සියලු ප්‍රශ්න වලින් එන සියලු දෙනාම සුවපත් වෙන්න ඕන මේ ඔයගොල්ලෝගේ සල්ලි මේ ඔයගොල්ලෝ මට මෙතන තිබ්බ පඳුරු මම මේ පූජාවල් මම මේක පූජාවක් විදියට කරන්නේ මට මේක දෙවියන්ට කරන පූජාවක් වගේ මම කරන්නේ ඉතින් ඒ නිසා ඔබ සියලු දෙනාගේම සියලු ප්‍රාර්ථනාවල් ඉෂ්ට වෙලා සියලු රෝග නිවාරණය වෙන්න ඕන සියලු දෙනාටම සිතක් වෙන්න ඕන කියලා සිද්ධ ගම්බාර අපොත්තිගේ පීඨය ආරක්ෂාවයි තෙරුවන් සරණයි ඔතල ගිහලා නාලගෙන් ඉතින් ආයෙ හැමදාම පොඩි අපර කරා ආයෙ දෙන්නගේ හැටි බලන්නකෝ පිළිලිටුව ලස්සන දෙන්න මම කාට තියාගෙන ඒකයි මොකද හැමදාම ආවාදී ප්ලේට් එක ඔයලා දාලා දිනනවා ඒ තරමද හරි දැනෙන්නේ නෑනේ මේ මල්ලි අන්න අතන කඩේට ගිහලා මොනවාර කන්න දෙයක් කරන් දෙන්න හරි මොනවාර කන්න එහෙමයි අද මම මේ පා කැම්ප් එකෙන් ගිය ගමන නෙමෙයි අද මම මේ බඩු පාර්සල් වලට දුන්නා මම ඉතින් එදා ඒගොල්ලෝම දැක්ක ඉන්න මේ ආයෙ කතා කරලා දුන්නේ පොඩක් සිංහල වරුන් කර්මයි සර්ට් එක හරි වැඩි හරි කරමු මොකක් හරි කරමු ඈ ඕකෙන් අරන් දීපු කර්මයි සර්ට් එක ඕක නෙමෙයි ඕකනේ කාඩ ගත්තින මාඩ ගෙලික අරකට තිබිලා දෙටේ වඳින්න මේ මම තියාගෙන ඉන්නේ හොඳයි ඔයා ලස්සනට ඉන්නවා හරිද